Hello. අද අපි ඉන්නේ ලුවම් ප්‍රපාන් කියන නගරේ ලාවුස් වල කොෆි කඩේක තමයි ඉන්නේ. ඒකේ නම ලූලා ලාල් කොෆි. ඇත්තටම ලාවුෂියන් කොෆි බීන් සර්ව් කරන තැනක්. දැන් මේක තමයි කඩේ. එතකොට ඒක දැන් එයාලා ඇත්තටම ලාවුස් වල වමන කොෆි තමයි පාවිච්චි කරන්නේ එයාලගේ ඔක්කොම කොෆිස් වලට. Filter coffees, AeroPress coffees, ඒ වගේ milk based coffees තියෙනවා මෙතන. ඇත්තට මේ වගේ චූටි කඩයක් තමන්ගේම රටක දෙයක් විතරක් පාවිච්චි කරලා තමන්ගේම ප්‍රොඩක්ට් එකක් ඇත්තට මේක හොඳයි ටුවරිසම් වලටත්. මොකද අපිට එක එක තැන්වල වැවෙන ලාවුෂියන් coffee beans වල වෙනස් ටේස්ට් එක මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. ඇත්තට ඒක true experience එකම තැනක ඉඳන් ගොඩක් තැන්වල වැවෙන coffees try කරන්න පුළුවන් concept එකක් තමයි මෙතන තියෙන්නේ. දැන් අපි මෙතන ඉද්දි මට අපි නිකන් කතා කරද්දි මට මතක් වෙච්ච දෙයක් තමයි අපි රටවල් කීපයකට travel කරලා තිබුණත් මේ පළවෙනි තැන තමයි අපි ඇවිල්ලා තියෙන landlocked country එකක් හැටියට. ඒ කියන්නේ මේ රටට කිසිම මොහොතක් නැහැ. අනිත් රටවල් වලින් තමයි ඔක්කොම cover වෙලා තියෙන්නේ. ඉතින් අපි ලංකාවේ වගේ තැනක් බලද්දී ලංකාවේ ගොඩක් තිබ්බේ ලංකාව දූපතක් නේ. ඉතින් ඉස්සර ඉඳන් ලංකාවට එක එක තැන් වලින් මිනිස්සු ආවා ට්‍රේඩ් කරන්න. අපි කොලොනයිස් වෙලා තිබ්බ රටවල් කිහිපයකට. ඒ වගේම අනිකුත් තැන් වලින් ඇත්තටම ආවා. ඉතින් අනිකුත් තැන් වලින් ගොඩක් රටවල් වලින් මිනිස්සු ඇවිල්ලා පදිංචි වෙලා ලංකාවේ කල්චර් එකට දැන් තියෙන ශ්‍රී ලාංකික කල්චර් එකට ගොඩක් contribute කරා ඒ groups. They can them Parsis, Memons, Boras, Chinese, Sri Lankan people, Sri Lankans who came from India, Indonesia, Malaysia, Morocco. Look at what him acquired among එයාලා අරන් දේවල් ලාංකික සමාජයට දීලා එකතු වෙලා දැන් තියෙන modern ශ්‍රී ලංකන් කල්චර් එක බිහි වෙලා තියෙන්නේ ඒකෙන් තමයි. අපි කෑම බීම ගත්තොත් ඒත් එහෙමයි. අපිට සරුවත්, ෆලූදා, වටනපම්, ආපර්, බ්‍රූද, ලම්ප්‍රයි, milk toffees, milk coffees ඒ ඔක්කොම එන්නේ ඇත්තටම අනිකුත් තැන් වලින් ආපු මිනිස්සු. එයාලගේ සංස්කෘතිය, එයාලගේ ආහාර ලංකාවට ගෙනල්ලා ලාංකික කල්චර් එක හැදිච්ච විදිහක් තමයි ඒක. ඒතර මේක වෙනස් නෑ. ගොඩක් රටවල් දූපතක් හැටියට ඉද්දී සහ රටක් ලෑන්ඩ්ලොක් වෙලා තිබ්බහම අනිකුත් රටවල් වලින් කිසිම ඉන්ෆ්ලුවන්ස් එකක් නැතුව ගියාම ගොඩක් වෙනස්කම් තියෙනවා. ඔව් ඉතින් රන්දිකා කිව්වා වගේ ඒ වෙනස අපිට දැනුනේ මෙහෙට ආවට පස්සේ තමයි. අපි දැන් රටවල් 30කට විතර travel කරලා තියෙනවා. හැබැයි මේක තමයි පළවෙනිම landlocked country එක. එතකොට ඒකේ ඇත්තටම මේ වෙනස තියෙන්නේ අර රන්දිකා දැන් කියපු මිනිස්සු ಜಾති, කෑම ಜಾති ඔක්කොම අපිට ආවේ මුහුදෙන්. අපි ocean silk route එකේ ඒ කියන්නේ trading route එකේ හිටියේ. ඉතින් ඔය හැම කෑම ಜಾතියක්ම අපිට ඉතිහාසයේ පුරා ඇවිල්ලා තියෙන කෑම fashion මිනිස්සු ಜಾති ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මුහුදේ. නැවවලින් සිංහල ජාතිය වුණොත් නැවවලින් ආවේ. අපේ ආදිවාසී ජනතාව වෙන්න හැම ජනතාවම ඇවිල්ලා තියෙන්නේ නැවවලින්. ඉතින් ඒක ඒ අදහස ගැන අපි ඇත්තටම ගැඹුරු විදිහකින් කල්පනා කරා. අපි අයිලන්ඩ් මිනිස්සු කියලා අපිට තේරෙනවා. ඒ වෙනස මෙහි තියෙන වෙනස තමයි මෙහි කිසිම මුහුදකට කොන්ටැක්ට් එකක් නැහැ, පෝට් එකක් නැහැ. අපිට පෝට් එකක් නැති රටක් ගැන හිතන්න හරි අමුතුයිනේ. මොකද අපි ඉබේම හිතන්නේ ට්‍රේඩින් කියන්නේ පෝට් එකක් කියලා. කොලම්බෝ පෝට්, ට්‍රින්කොමලි පෝට්, ගෝල් පෝට්, නැත්නම් ජැෆ්නා පෝට් එකනේ. ඉතින් ඒව ගැන කල්පනා කරද්දී අපිට තේරුණා ලෑන්ඩ්ලොක් රටක ඉන්නකොට අර දැනෙන්නේ මුහුද හරි ඈත වගේ. අපිට ඕනම වෙලාවක මුහුදක් වගේ තැනකට ගිහිල්ලා බලන්න බෑ. අර මුහුද වෙලා ගාව ඇවිදින්න හැම chance එකක් නැහැ. ඉතින් ඒක අපේ ලාංකිකයන් හැටියට අපිට දැනෙනවා. ඉතින් අර මිනිස්සු ජාතිය ඔක්කොම ආවේ මුහුද වලින්. ඒ හින්දා තමයි අපේ ලංකාවේ තියෙන සංස්කෘතික සහ මිනිස්සු ජාතිය කලවම් වීම තමයි අපේ විශේෂ දේ ලංකාවේ. ඒ කියන්නේ අපිට නැවලින් අපි මිනිස්සු ජාති කීපයක් කලවම් වෙලා තමයි අපේ ලාංකික සංස්කෘතිය හැදලා තියෙන්නේ. ඉතින් ඒ සංස්කෘතියට අපි ඇත්තටම සලකන්න ඉගෙන ගන්න ඕනේ. මොකද අපිට තේරලා තියෙන්නේ අපි
ලෝක වටේ ගිහිල්ලා ට්‍රැවල් කරාට පස්සේ අපේ රටේ මිනිස්සුන්ට අපේ ඉතිහාසයේ අපේ කලවම් ඉතිහාසයේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඒ අමතරව ඒ ඉතිහාසය අගය කරන්නත් අපි දන්නේ නැහැ. දැන් අපි කෝපි ගැන ටිකක් කතා කරා. මේ මං අරන් තියෙන්නේ මෙතන විශේෂ කෝපි జాතියක්. මේක තමයි කැටිමෝ කොෆි කියන්නේ. ඒ කියන්නේ කැටිමෝ කියන්නේ කෝපි జాතියක්. පෘතුගාලෙන් හදපු කෝපි జాතියක්. නමුත් මෙහි වවනවා. මෙහි අපි කෝපි වනකොට අපිට ටේස්ටිං නෝට්ස් ටිකක් දෙනවා. ඒකේ කියනවා කෝපි జాතිය. මෙතන ලියලා තියෙනවා කැටිමෝ කියලා. කෝපි එකේ තියෙන රස, ඒ කෝපි එක හදපු විදිය සහ අපිට හොයන්න පුළුවන් සුවඳවල්. මට නම් මේ කෝපි එකේ සුවඳ බලනවා මට තේරෙන්නේ වරක සුවඳ තියෙනවා, අඹ සුවඳක් තියෙනවා. එරින් තමයි කුසුම කෝපි එකක්. අද මෙතන ලියලා තියෙන්නේ ඒව තමයි ෆ්ලේවර් ප්‍රොෆයිල් එක මේ කෝපි එකට. ඇත්තටම මෙහි තියෙන දේවල් අනුව තමයි ලියලා තියෙන්නේ. ඉතින් අඹ සහ වරක තමා මෙතනට ඇත්තටම දාලා තියෙන්නේ. මේ වගේ පොඩි දෙයක් ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ මුළු ලෝකෙම රටේම තියෙන එක ජාතියේ කෝපි එක තැනකින් අපිට ටේස්ට් කරන්න පුළුවන්. ඒක තමයි කඩේ තියෙන ඇත්තටම වටිනාකම. ඉතින් දැන් ඇත්තටම අපි ලංකාවේ ඇතුලේ දැන් ලංකාවේ ගොඩක් ටූරිස්ට්ම් වලට බර රටක්. ඉතින් අපි ලංකාවේ ලාංකිකයන් හැටියට ලංකාවේ ට්‍රැවල් කරද්දී ඇත්තටම කරන්න ඕන දෙයක් තමයි අපි අපේ ඉතිහාසය හරියට ඉගෙන ගන්න ඕනේ. අපේ කෑම කොහෙන්ද ආවේ, අපිට කවුද ඒව ගෙනල්ලා දුන්නේ, කවදද ආවේ, ඇයි ආවේ කියන ඒ ප්‍රශ්නවලට උත්තර ඇත්තටම අපි දන්නවා නම් අපිට පුළුවන් අපේ රටේ තියෙන ටූරිස්ට්ලට ඒ දේ ගැන ඒ ඉතිහාසය කියලා දෙන්න. ඒතකොට ඒකෙන් ඇත්තටම ඒ එක්ස්පීරියන්ස් එක එයාලට වටිනවා. මොකද එයාලට ඒක මතක තියෙන දෙයක්. ඒතකොට එයාලා දන්නවා මේක කොකිස් කොහෙන්ද කොකිස් වෙන්නේ නෙදර්ලන්ඩ්ස් වලින් නෙදර්ලන්ඩ්ස් වලින් ඒකට මොකද්ද කියන්නේ රොසෙට්ස්. ඉතින් ඒ වගේ එහෙම කියලා ඒ ලෝකේ වටේ යන ඒ කනෙක්ෂන් එක අපිට කියලා දෙන්න පුළුවන් නම් ලංකාවට එන ටූරිස්ට්ලට ඇත්තටම ලංකාවේ තියෙන වටිනාකම තවත් වැඩි වෙනවා මිසක් ඒක ඇත්තටම කියන්නේ ඒකෙන් අපිට කිසි හානියක් වෙන්නේ නැහැ. අපිට ඇත්තටම ඒක ලෝකෙට පෙන්වන්න පුළුවන් මේ ලංකාව වෙන්නේ එක තැන් වලින් ආපු මිනිස්සු නිසා එයාලා ගැන අපි කල්චර් එක හින්දා තමයි දැන් ලංකාවේ මේ වගේ melting pot of cultures විදිහට ලෝකෙ වටේ අඳුනගන්න ගන්න පුළුවන්. මොකද ඒ ඉතිහාසය අපිට තියෙන හින්දා. ඉතින් ඇත්තටම ලංකාවේ වටේ යද්දී ඔයාලා කඩේකට ගියත් කියන්නේ ට්‍රින්කෝ ගියත්, ජස්නා ගියත්, ගෝල් ගියත් අහන්න කොහෙන්ද මේක එන්නේ? මේකේ ඇයි අපි හැමතිස්සෙම යන්නේ මේකේ හොයන්න ගාලු මාතර. ඇයි අපි කියන්නේ කොළඹින් මේකේ කන්නේ? ඇයි? ඒකට ඒ ඉතිහාසය අපිට එන්නේ ඇයි? මොකද්ද ඒකට හේතුව කියලා දැනගත්තාම ඇත්තටම අපිට පුළුවන් අපේ රටට එන අනිකුත් අය කියන්න ඔයාට කැමති මේකේ කන්නද? එහෙනම් make sure ඔයා යන්න ගාල්ලට මාතරට ඒ towns වලට ඒවයි තමයි තියෙන්නේ. මොකද එයාලා හදන්නේ ඒක මේ ක්‍රමයට. ඒකෙන් තමයි ඒ authenticity එක එන්නේ. එයාලා එතන ඉඳන් මේක හදන්නේ මේ කාලේ ඉඳන්. ඒකට ඒ history එක ඇත්තටම අපිට ලංකාවට ලාංකිකයන් හැටියට ලංකාවට එන අයට කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඉතින් ඊළඟ සැරේ ඔයාලා කොහේ හරි යද්දි ලංකාවේ වටේ travel කරද්දි අහන්න මිනිස්සුන්ගෙන් ඔයාලගේ knowledge base එකත් වැඩි කරගන්න. තව මොකද ප්‍රශ්න තියෙනවා නම් අපිනුත් අහන්න. අපි දෙන්න හරි කැමති ලංකාවේ history ගැන ඉගෙන ගන්න. සහ ඒකේ අපි ඉගෙන ගන්න දේ අනිකුත් අයට දෙන්න සහ කියලා දෙන්න. ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවට උත්තර අපි දන්නේ නැත්නම් කයින් හරි හොයලා දෙන්න. අපි දෙන්න හරි කැමතියි. ඉතින් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ ඉතිහාසය ගැන, ලංකාවේ කෑම, මිනිස්සු ඕන ඉතිහාසය ගැන දෙන්න අපෙන් අහන්න, කමෙන්ට් එකක් දාන්න අහන්න. එතකොට අපි පුළුවන් විදිහට ඔයාලට ඒ උත්තරේ ලබා දෙන්න. එහෙම තමයි කෝපි රස බලන්නේ. දැන් රසෙන් බැලුවත් ඇත්තේ මං කිසිල කිව්ව සුවඳ අඹ සහ වරක රසෙන් බැලුවොත් ඇත්තටම බර රසක් නැහැ. මේකට highlight body එකක් තියෙන. නමුත් ලොකු flavor එකක් තියෙනවා. ඒ කියන්නේ තියෙන රසවලට පැණි රස ගතිය, තිත්ත ගතිය ගොඩක් තදට දැනෙනවා. ඉතින් මේක හරි ෂෝක් කෝපි එකක්. රන්දිකා කිව්වා වගේ අපේ ලංකාවේ ඉතිහාසය ගැන තව දැනගන්න කැමති නම් අපේ වීඩියෝස් බලන්න. ලංකාවේ ජාතික ගැන, ලංකාවේ කෑම කොහෙන්ද ආවේ කියලා හොයන්න කැමති නම්
අපේ එළවලු පාතුරු පවා අපි කොහෙන්ද කියලා බලන්න කැමති නම් අපේ වීඩියෝස් ටික බලන්න අපේ YouTube නැත්නම් Facebook channel එකේ. හැබැයි මට කැමති කියන්න පොඩ්ඩක් අපේ සංස්කෘතික සමාජය තමයි අපේ රටේ ශක්තිය. අපේ රටේ ශක්තිය තමයි මේ ලෝකේ ඕන තැනකට කනෙක්ෂන් එකක් වන්න පුළුවන් තැන. ඒක තමයි ලංකාවේ ඇත්තටම තියෙන ශක්තිය. මොකද ගොඩාක් රටවලට බෑ ලෝකෙ වටේ තැන් වලට කනෙක්ට් වෙන්න. හැබැයි අපේ රටට පුළුවන්. අපිට පුළුවන් ඕන තැනකට කෑම, සංස්කෘතිය, ඇඳුම්, භාෂා, ආගම් හරහා කනෙක්ට් වෙන්න ලෝකෙට. ඒකේ විශේෂකම අපි දූපතක් හින්දා. අපි දූපතක් හින්දා හැමෝම අපේ රට ඉතිහාසය පුරා ඇවිල්ලා හල්ලම්බලා අපේ සමාජය හැදුවේ. ඒක අපි ඒකේ වටිනාකමට අපි සලකන්න ඉගෙන ගන්න ඕනි කියලා මාත් කියන්න හරි කැමතියි. ඉතින් දැන් අපි ලස්සන ලාවස් වල ඉන්නේ. අපි තවත් වීඩියෝස් හදනවා මේ ට්‍රිප් එක ගැන. මේ වගේ තැන්වල ට්‍රැවල් කරාම ඇත්තට ලංකාවේ ඉතිහාසයත් අපිට තව පැහැදිලි වෙනවා. ඉතින් මම අන්තිකාර තැන් දෙන්න වීඩියෝ එක ඉවර කරන්න. බොහොම ස්තුතියි අපේ වීඩියෝ එක බලුවට. අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. ඊළඟ සැරේ ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බ වෙමු. Thank you.